අවුරුදු 30ක් කියන්නේ ගෑනු ළමයින්ට ලොකු කඩඉමක්. ඒත් මම හිතුවේ නෑ නිවුණු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වෙලා ඉන්න මට මගේ 30 වෙනි උපන්දිනය මේ විදිහට සමරන්න ලැබෙයි කියලා. අපි හැමෝම දන්නවා පොඩි බබාලා එක්ක ගමනක් යනවා කියන්නේ යුද්ධයක් වගේ වැඩක් කියලා. ඇඳුම්, කෑම බීම, පැම්පර්ස් මේ ඔක්කොම පැක් කරගෙන එළියට බහිනකොටම අපිට හරි මහන්සියි. ඉතින් ගොඩාක් අම්මලා කරන්නේ ගමන් යන එක අතහැරලා දාන එක. මාත් හිටියේ එහෙමයි. ඒත් මගේ හස්බන්ඩ්ට ඕනි වුණා මේ උපන්දිනය මට විශේෂ දවසක් කරන්න. හැබැයි එයා දන්නවා මම බබාලව දාලා එන්න කැමති නෑ කියලා. ඉතින් අපි තීරණය කළා අපි මුළු පවුලම ට්‍රිප් එකක් යන්න. මේ ගමනේ විශේෂම කාරණාව තමයි අපි ආවේ තනියම නෙමෙයි. මගේ හයිය, මුගේ අම්මයි තාත්තයි අපිත් එක්ක ආවා. අපි තෝරාගත්තේ උණමටුන අරලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා එක. බබාලත් එක්ක නවතින්න සුපිරිම තැනක්. හෝටලේට ආපු වෙලාවෙ ඉඳන් එතන ස්ටාෆ් එකෙන් ලැබුණු පිළිගැනීම හරිම උණුසුම්. බබාලා දෙන්නට දුවන්න පනින්න ඉඩ තියෙන අපිට නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක් එතන තිබුණා. දවල් වරුවේ අපි හැමෝම එකට කාලා පූල් එකට බහැලා බබාලත් එක්ක හෝටලේ විනෝද වුණා. ඒත් රෑවෙදි තමයි මගේ සැබෑ සර්ප්‍රයිස් එක බලාගෙන හිටියේ. හැමෝම අහන ප්‍රශ්නේ තමයි බබාලා එක්ක ගිහින් කොහොමද ඔයාලා දෙන්න විතර රොමෑන්ටික් ඩිනර් එකක් ගන්න කියලා. අන්න එතනදි තමයි දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන්නේ. අපි රෑ වෙද්දි බබාලට කවලා, එයාලව වොෂ් කරලා, එයාලගේ පිජාමාස් අන්දලා, කාමරේ ඔක්කොම ලෑස්ති කරලා. බබාලා නිදා ගන්නකම් සහ අපි එනකම් එයාලව බලාගන්න වගකීම බාරගත්තේ ආච්චී සීයයි. එයාලා අපිට කිව්වේ දරුවෝ ගැන අපි බලාගන්නම්. ඔයාලා ගිහින් මේ මොහොතේ එන්ජොයි කරන්න කියලා. දරුවෝ ආරක්ෂිතයි කියලා දැනගෙන අපේ කාමරේට පොඩ්ඩක් ඇහින් තියෙන බීච් එකට අපි දෙන්න ගියා. බීච් එකට ගියාම මම මේ දැක්ක දේ හිතා ගන්නවත් බෑ. මුහුද අයිනේ ඉටිපන්දන් එලි මැද්දේ හරියට ෆිල්ම් එකක වගේ මම වෙනුවෙන් ලෑස්ති කරපු ලස්සන මේසයක්. සීතල හුළඟ මූන්ට වැඩි ඈතින් ඇහෙන රළ සද්දෙත් එක්ක අපි වාඩි වුණා. ගෙදරදී නම් කඩිකුලක් වගේ දුවන මට මේ වෙලාවේ දැනෙන පුදුම සැහැල්ලුවක්. අවුරුදු 2ක් තිස්සේ අම්මයි තාත්තයි විදිහට ජීවත් වුණ අපි දෙන්න ආයේ පෙම්වතුන් විදිහට කතා කළා. කෑම වල රස ගැන නම් කියන්න වචන නෑ. අරලිය චෙෆ්ලා අපි වෙනුවෙන්ම හදපු ඒ කෑම වේල මගේ උපන්දිනේ තවත් රසවත් කළා. මේ වීඩියෝ එක බලන අම්මලාට මට කියන්න තියෙන එක දෙයයි. බබාලා ලැබුණා කියලා ඔයාගේ ජීවිතේ විඳින එක නවත්තන්න එපා. ඔයාට තනියම බැරි නම් උදව් ඉල්ලන්න. මට මගේ දෙමව්පියන් හිටියා වගේ ඔයාටත් විශ්වාසවන්ත කෙනෙක්ගේ උදව් අරගෙන පොඩි වෙලාවක් හරි වෙන් කරගන්න. මොකද අපි සතුටින් හිටියොත් තමයි අපිට පුළුවන් අපේ දරුවන්ටත් ඒ සතුට බෙදන්න.